කොහොමද ඉතින් ඔයාලට අද ඉතින් ක්‍රිස්මස් දවසනේ මට හිතුණා අපේ අලුත් ගෙදර පොඩියට ක්‍රිස්මස් පාටි එකක් ඇරේන්ජ් කරන්න. ඉතින් මම මේ දැන් ටක්කාලා ලෑස්ති වෙලා යන්න හදන්නේ shopping mall එකට. මොකද මට තිබුණා පොඩි බඩු වගයක් ගන්න උවමනාවකුත්. Have a holly jolly Christmas. It's the best time of the year. අද ඉතින් ක්‍රිස්මස් දවසනේ. ඉතින් මාරම සීතලයි. පොඩ්ඩක් අහසත් අඳුරු කරගෙන ඉන්නේ. මොකද වහින්නත් වගේ ටිකක්. ඉතින් මම මේ යන ගමන් තමයි ඉන්නේ. මාරම ලස්සනයි. ඉතින් මෙහෙමත් තියෙනකොට මම දැන් මේ shopping mall එකට ඇවිල්ලා ඉන්නේ. මම මේ බල යන්නේ අයියට මොනවද ගන්න කියලා. shopping mall එකේම මාර ලස්සනට සරසලා තිබ්බා. ක්‍රිස්මස් කස් ලොකු ක්‍රිස්මස් කස් ලස්සනට සරසලා තිබ්බා. දැක්කම හරි ආසයි ඉතින්. I just want you here tonight, holding on to me so tight. What more can I do? All I want for Christmas is you. මේ ලස්සන දේවල් බල ඉතින් මට බබල් ටී එකකුත් හම්බ වුණා. මම ඒකත් බිබී තෑග්ගත් අරගෙන ඉක්මනට ගෙදර ආවා. මොකද හවසට පොඩි පාටි එකක් දාන්න ඕනේ හින්දා මම බඩු ටිකකුත් අරන් ආවා. දැන් මම මේ හදන්නේ ඒ පාටි එකට අවශ්‍ය දේවල් ටටක් ගාලා හදාගන්න. මම ඉතින් මේ හදන විදිහ ඔයාලත් මොනවද හැදුවේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. Have a holly jolly Christmas. It's the best time of the year. I don't know if there'll be snow, but have a cup of cheer. Have a holly jolly Christmas. And when you walk down the street, say hello to friends you know and everyone you meet. මං ඉතින් මේ ටික ඉක්මනට හදාගත්තා. මට පොඩි බඩු වගයක් ගන්න ආයිමත් එළියට යන්න ඕන වුණා. ඊට පස්සේ මං ටක්කාලා ඒ ටික හදලා ඉවර වෙලා මම මේ එළියට ආවා. තව අවශ්‍ය දේවල් වගයක් ගන්න. මේ තියෙන්නේ මගේ පුංචි නත්තල් කෑම මේසේ. මම උපතින් බෞද්ධ වුණාට මම හරිම ආසයි නත්තල මේ විදිහට පුංචියට හරි සමරන්න. මම අවුරුද්දේ ආසම මාසෙ තමයි නත්තල් මාසේ. මොකද නත්තල ඉවර වුණා, අලුත් අවුරුද්දක් ලැබුවා. ඒ ඔක්කොම හරි ලස්සනට එකටම එන්නේ. ඉතින් මේ ලැබුවා වූ නත්තල ඔයාලටත් සුබම සුබ නත්තලක් වේවා. ඒ වගේම ලබන්නා වූ 2026 අවුරුද්දත් සුබම සුබ ප්‍රාර්ථනාවන් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year.